සුබ දවසක් ළමයි සියලු දෙනාටම අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා JS සිංහගොනෝ YouTube channel එකට. ඉතින් අද මම මේ වීඩියෝ එකකින් ඔයාලට කරන්න බලාපොරොත්තු වෙන්නේ JFT exam එකට සූදානම් වෙන ළමයින්ට kanji කොටසට අදාළ kanji paper එකක් තමයි මම කරන්න යන්නේ. ඉතින් ගොඩක් ළමයි මට message දාලා අහනවා JFT එකට සූදානම් වෙද්දි kanji අමාරුයි. ඒකට එන්නේ ප්‍රශ්න කොයි වගේ ප්‍රශ්න දෙන්නේ? ඒ වගේම grammar කොටස අමාරුයි, listing අමාරුයි. ඒවට කොහොමද පාඩම් කරන්නේ? මොන වගේ ප්‍රශ්න දෙන්නේ කියලා ගොඩ කට්ටිය අහනවා. ඉතින් මම ඒගොල්ලන්ට පොදුවේ දැන් එක එක්කෙනාට මැසේජ් දාන්න ගියොත් එහෙම ඒක එක එක්කෙනාට එකම ප්‍රශ්න තියෙද්දි මේක එක එක්කෙනාට දාන්නට වඩා හොඳයි. ඒකට වීඩියෝ එකක් කරලා ඔයාලට දාන්න ගියේ. ඒතකොට ඔයාලටත් මම කියන එක හොඳට පැහැදිලි වෙනවා වගේම ඔයාලට තව වැඩිපුර නොලෙජ් එකකුත් එකතු වෙනවා. ඒ හින්දා මම කල්පනා කරලා බැලුවා ඔයාලට වීඩියෝ එකක් කියවෙනුවෙන් කියන kanji වලට අදාළ JFT exam ලියන්න ළමෙක්ට kanji වලට අදාළ paper paper එකේ ඒ කොටසට අදාළව ඔයාලට ප්‍රශ්න 10ක් මෙතන කතා කරනවා. ඉතින් ඔයාලට එකකින් හොඳ අදහසක් ගන්න පුළුවන් දැනුමක් ලබා ගන්න පුළුවන් ආ පේපර් එකට kanji එන්නේ මෙහෙමයි කියලා. ඒතර පුතේ ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ JFT ලියන කෙනෙක්ට. හැබැයි JLPT ලියන කෙනෙකුට කමක් නැහැ. JLPT N5 N4 කරන කෙනෙකුට මේ ප්‍රශ්න වල උත්තර බැලුවට කමක් නැහැ. හැබැයි මේක ගොඩක්ම වැදගත් වෙන්නේ JFT basic exam එකට මුහුණ දෙන ළමයින්ට. මොකද ඔයාලට තමයි මේ exam එකට මේ exam කියන්නේ JFT exam එකේ structure එක විදිහට තමයි මෙතන මේ ප්‍රශ්න ටික ඔයාලට මම හදලා තියෙන්නේ. ඉතින් මෙතන මේ උඩින්ම පේනවා ඇති ඔයාලට JS නිහංගොනෝ මගේ channel එකේ නම තියෙන්නේ. ඉතින් ඔයාලට මගේ channel එකේ නම කියන්නේ මම තියාගන්න ලීසි මෙතන JS නිහංගොනෝ කියලා මෙතන තියෙනවා. ඒ වගේම ඔයාලට search කරලා උනත් මෙන්න මේ logo එකෙන් තියෙන channel එකට ගිහින් මගේ channel එකේ තියෙන වීඩියෝ රාශියක් ඔයාලට බලා ගන්න පුළුවන්. SSW visa වලට අදාළව, student visa වලට අදාළව, ඒකෙම JLPT වලට අදාළව, JFT වලට අදාළව, SSW visa එකේ රැකියාවල අලුත් update ගැන විවිධ දේවල් ගැන මම වීඩියෝස් කරලා තිනවා. JFT exam එකේ ප්‍රශ්න ඒ වගේ මේවට ඇතුළේ ගැටලු ඒ ගොඩ දේවල් ගැන වීඩියෝස් කරලා තිනවා. ඉතින් ඔයාලට my channel එකට ගිහින් වීඩියෝස් අතර තියෙන සෑම වීඩියෝ එකක්ම බලලා ලොකු knowledge එකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට දෙවෙනියට තියෙනවා JFT basic exam එකට අදාළ ප්‍රශ්න 10ක්. හරිද? ප්‍රශ්න 10ක් හා ඒකට පිළිතුරු 10ක් තමයි මේ අපි වීඩියෝ එකකින් කතා කරන්නේ. ඉතින් my contact number එක තියෙනවා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා ඔයාලට 0743234 contact number එකෙන් මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් WhatsApp මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම පහළ description එකේ අපේ සෑම link එකක්ම දාලා තියෙනවා. ඒ වගේම අදාළ group වලට ඔයාලට සම්බන්ධ වෙන්නත් හැකියාව තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. මේක ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. මොකද හේතුව මේ කතා කරන්නේ JFT exam එකට අදාළ kanji වලට අදාළ ප්‍රශ්න ටිකක් තමයි මේ කතා කරන්නේ. ඒ හින්දා ඔයාලා ස්කිප් කරලා බලුවත් ඔයාලට සමහර ප්‍රශ්න මග ඇරෙන්න පුළුවන්. හරිද? ඔයාලා දන්න kanji අකුරු වෙන්න පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නැහැ. දන්න kanji අකුරු පවා වැරදෙන්න පුළුවන් අවස්ථාවක් තියෙන exam එකේදී. ඒ හින්දා වීඩියෝ එක පොඩි කාලයක් වැය කරලා බලන්න. හරිද? ඉතින් අපි වැඩි කතා කරලා වීඩියෝ එකට යන්. මේකේ ඔයාලට පළවෙනියටම තියෙනවා මෙතන kanji එන්න තියෙනවා මේ ප්‍රශ්නේ. ප්‍රශ්නේ කියන්නේ මේ වාක්‍යයක් තියෙනවා. ඒක බලන්න. ඒකේ ඔයාලට තියෙන උත්තර හතරකුත් තියෙනවා. ඉතින් ආන් ඒ වගේ තමයි එන්නේ exam එකට. හරිද? ඉතින් මෙතන තියෙනවා මුලින්ම තියෙනවා my asa කියලා කියනවා හැම උදේම කියන එක. හැමදාම කියන හැම උදේටම කියන එක my asa shinbun o yonde imasu. my asa shinbun o yonde imasu. එතකොට shinbun කියලා කියන්නේ පුතේ shinbun. ඔන්න ඔය kanji තමයි ඔයාලට තෝරන්න තියෙන්නේ. දැන් මේ හැම ප්‍රශ්නයකටම ගත්තාම ඒ kanji අකුරට මම රතු පාටින් මාක් කරලා තිනවා. අන් ඒ රතු පාටින් මාක් කරලා තියෙන kanji තමයි ඔයාලා මෙතන උත්තර හතරෙන් තෝරන්න ඕන. හරිද? එතකොට මෙතන ගත්තාම my asa shinbun o yonde imasu කියලා කියන්නේ හැමදාම උදේට පුවත්පත් කියව නැත්නම් පත්තරය කියවන නිවුස් පේපර් එක කියවනවා කියන එක. ඉතින් ඒකට අදාළ මේ රතු පාට kanji අදාළ වචනේ ගත්තොත් කියන වචනේ මෙතන තියෙනවා shinbun. හරිද? මෙතන තියෙනවා ginko. මෙතන තියෙනවා zashi, jisho. ඔන්න ඔය විදිහට තියෙනවා. අපිට මෙතන උත්තරේ එන්න ඕන පුතේ මෙන්න මේ පළවෙනි උත්තරේ shinbun. shinbun කියලා කියන්නේ පත්තරේ. හරිද? ඒතර මම අනිත් උත්තර හතරේ තේරුම් ටික මම ඔයාලට කියාගෙන යන්නම්. මෙතන දෙවෙනියට තියෙන ginko. ginko කියලා කියන්නේ බැංකුව. zashi කියලා කියන්නේ සංග්‍රහව. jisho කියලා කියන්නේ dictionary එක. නැත්නම් ශබ්දකෝෂ. හරිද? අපි එහෙනම් පළවෙනි එකට උත්තරේ බැලුවා. දැන් shinbun තමයි පළවෙනි එක උත්තරේ. ඊළඟ දෙවෙනියට තියෙනවා watashi-no. මෙතන watashi-no තමයි තියෙන්නේ. watashi-no ඊළඟ තියෙනවා මේ වරහන් ඇතුලේ kanjiයෙන් තියෙනවා chichi. chichi wa sensei desu. හරිද? ඒ කියන්නේ watashi-no chichi wa sensei desu. ඒ කියන්නේ මගේ තාත්තා ගුරුවරයෙක් කියන එක තමයි තියෙන්නේ. මගේ තාත්තා ගුරුවරයෙක් වෙමි. එහෙම නැත්නම් මගේ තාත්තා ගුරුවරයෙක්.
ඉතින් මෙතන ඉස්සෙල්ලාම තියෙන උත්තරය හහ කියලා. අනි තියෙනවා. ඔතෝතෝ තියෙනවා. චිචි තියෙනවා. ඉතින් හහ කියලා කියන්නේ අම්මට. තමන්ගේ අම්මට තමයි හහ කියලා කියන්නේ. ඒ වගේම වෙනත් කෙනෙක්ගේ අම්මා කෙනෙක්ට කියද්දි හහ කියලා කියන්නේ තමන්ගේ අම්මට කියද්දි හහ කියලා කියනවා. හරිද? ඊළඟට අනි කියලා කියන්නේ අයියා. එතකොට ඔතෝතෝ කියලා මෙතන හිරගෙන වලින් තියෙනවා. ඔතෝතෝ කියලා කියන්නේ මගේ මල්ලි කියන එක. එතන චිචි කියලා කියනවා මගේ තාත්තා කියන එක. ඒතර මෙතනට එන්න මෙන්න මේ චිචි කියන එක. දැන් ඔයාලට මේ ප්‍රශ්නේ කතා කරද්දී තේරෙනවා ඇති. ඔයාලට kanji දන්නේ නැතුව නම් මේ කොටස පාස් වෙන්න අමාරුයි කියන එක දැනටමත් ඔයාලට පැහැදිලි වෙන්නේ මේ අපි දැන් දෙකක් පළවෙනි එකයි දෙවෙනි එක දෙකම කතා කරලා පස්සේ ඔයාලට පැහැදිලි වෙන්නේ නැති. ඒ ඉඳ පුතේ ඔයාලා අනිවාර්යෙන් kanji වලට දැන් ලොකුවට දැගන්නේ ඒ පිළිබඳව හිතලා නැත්නම් ඔයාලා එක්සෑම් එක ලියන්න කලින් අනිවාර්යෙන් kanji ටික පාඩම් කරන්න මොන කොහොමත් JFT එක්සෑම් එක ලියන ළමයෙක්ට kanji 350 400 කිට්ටු කරලා ඉගෙන ගන්නම සිද්ධ වෙනවා. මොකද එහෙම kanji ඉගෙන ගත්තේ නැත්නම් ඒ kanji ස්ටඩි කරේ නැත්නම් ඔයාලට එක්සෑම් එකට ගියට පස්සේ ටිකක් අමාරුවේ කියව ගන්න ඉද්දින් kanji අකුරු දැක්කම kanji අකුරු දැක්ක ගමන් ළමයි බය වෙනවා. ඒ හින්දා ඒකත් හොඳට ඔළුවේ තියාගන්න. හරිද? ඊළඟට අපි තුන්වෙනි එකට ගත්තාම කොනෝ කියලා කියන්නේ පුතේ මේ කියන තේරුම. හරිද? කොනෝ සොනෝ අනෝ දොනෝ කියලා තියෙනවා. ඊළඟ කොරේ සොරේ අරේ දොරේ කොකොසො කොසොක දොක කොචුර සුචිර අචිර දොචිර කියලා මේ විවිධ දේවල් ජපන් භාෂාව ඉගෙන ගද්දී හම් වෙනවා. හරිද? ඉතින් ඔයාලා ජපන් භාෂාව ඉගෙන ගත්ත ළම හැටියට ඒව ගැන දන්නවත් ඇති. සමහර අයට මතක නැති වුණත් ඒගොල්ලෝ ඉගෙන ගන්නත් ඇති. හරිද? එහෙනම් මතක් කරලා බලන්නයි පාරක්. මෙතන කොනෝ කියලා කියන්නේ මේ කියන එක. මෙතන kanjiයෙන් තියෙනවා. ඔකට කියනවා මිසෙ කියලා. කොනෝ මිසෙවා තොතෙමො යූමේ දෙස්. කොනෝ මිසෙවා තොතෙමො යූමේ දෙස් කියලා කියන්නේ මේ කඩේ ගොඩක්. තොතෙමො කියලා කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ වෙමි. යූමේ මෙතන kanjiයෙන් තියෙනවා යූමේ දෙස්. හරිද? එතන මෙතන තියෙන පුතේ පළවෙනි උත්තරයක් විදිහට මච්චි කියලා තියෙනවා. ඊළඟට මිචි මිසෙ කුරුමා. පළවෙනි එක ගත්තාම මචි කියලා කියනවා නගරයට, මිචි කියලා කියනවා පාරට. හරිද? හොඳට මතක තියාගන්න මේ වචන දෙක ගොඩක් ළමයින්ට පැටලෙනවා. මචි කියලා කියනවා නගරේ, මිචි කියලා කියනවා පාර. ඔන්න මිසේ. අපි මේකට උත්තරේ මිසේ කියලා කියන්නේ පුතේ මොකද්ද? මිසේ කියලා කියන්නේ කඩේ නැත්නම් වෙළඳසැල. හරිද? කුරුමා. ඊළඟට කුරුමා කියන්නේ මෙතන ඇවිල්ලා වාහනේ. එතකොට මෙතන හරි උත්තරේ මොකක්ද ඉන්නේ? මිසේ. හරි උත්තරේ මිසේ. ඉතින් දැන් මෙතන ඔයාලා මේ වීඩියෝ එක බලද්දී වචන දන්නේ නැත්te කියන්නේ. දන්නේ නැති වචන තියෙනවා නම් ඔයාලා පොඩි පොතක් අරන් ඒ kanjiයත් එක්ක පුළුවන් නම් ඔයාලා නොදන්න දේවල් තියෙනවා නම් මෙතන kanjiයත් එක්ක තියෙන ඒවා නොදන්නවා නම් kanjiයත් එක්කම ලියාගන්න. නැත්නම් මේ හිරගෙන වචනේ ලියා ගන්න. ඒ වගේම මොන හරි මෙතන නොතේරෙන දේවල් තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි කරන්නම්. එහෙනම් අපි යන් ඊළඟට හතරවෙනි එකට. හතරවෙනි එක තියෙනවා මෙතන kanji ඇවිල්ලා මෙතන යූබින් කියෝකු. යූබින් කියෝකු දේ කියලා තියෙනවා. ඊළඟට වරහන කියලා තියෙනවා තෙගම. තෙගම කියලා කියන පුතේ තෙගම නෙමෙයි කිත්තේ. හරිද? මේ තියෙන කිත්තේ. තේ මෙතන තෙගම නම් තෙගම කියද්දි මෙතන තේ අකුර ඉන්න මෙතන ගම කියලා kanji එන්න ඕන. අතෝ කියන kanji තමයි මෙතනට එන්න ඕන. මෙතන තියෙන තෙගම. හරිද? තෙගම කියන එකට නෙමෙයි මෙතන එන්න. මෙතන ඉන්න කිත්තේ කියලා තමයි මෙතන එන්නේ. හරිද? ගොමෙන් මට වැරදුනේ. මෙතන යූබින් කියෝකු දේ කිත්තේ ඕ කයිමස්තා. යූබින් කියෝකු දේ කිත්තේ ඕ කයිමස්තා. ඒ කියන්නේ යූබින් කියෝකු දේ කියලා කියන්නේ පුතේ තැපැල් කන්තෝරුවෙන් මුද්දර කිත්තේ කියලා කියන්නේ මුද්දර කිත්තේ ඕ කයිමස්තා. කිත්තේ ඕ කයිමස්තා කියලා කියන්නේ මුද්දර මිලදී ගත්තා. අන්න එතන බලන්න වාක්‍ය සම්පූර්ණයෙන් අතීතයෙන් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ යූබින් කියෝකු දේ මෙතන දේනිපාතයක් තියෙනවා. දැන් ඔයාලා ඉගෙන ගත්ත ළම හැටියට දන්නේ නැති දේනිපාතේ පාවිච්චි කරන්න පුතේ මොකක් හරි දෙයකින් කියන්නේ ආධාරක නිපාතයක් විදිහට මොකක් හරි දෙයකින් යම්කිසි දෙයක් කරනවා නම් වාහනයකින් යම්කිසි ගමනක් යනවා නම් ඔය වගේ දේවල් වලට අන්න යමකින් කියද්දී දේනිපාතේ පාවිච්චි කරනවා. ඒක දැන් ඔයාලා දන්නවනේ. ඊළඟට කිත්තේ කියලා කියන පුතේ මුද්දර වලට ඊළඟට ඕනිපාත අපි මොනවා හරි දෙයක් ක්‍රියාවක් විදිහට කරද්දී ඒත් එක්ක අපිට ඕනිපාතේ පාවිච්චි කරන්න පුළුවන්. මෙතන තියෙන්නේ කිත්තේ ඕ කයිමස්තා කියලා කියන්නේ මිලදී ගත්තා. හරිද? අගට තා මස් ස්වරූපයට මස් කියන එක මෂිතා කියලා අගට තා ස්වරූපයක තියෙනවා නම් අතීත ඇතපැත්ත. දැන් ඔයාලා මේ පැත්තක් දැන් නැති මේ දැන් කයිමස් කියන්නේ මස් ස්වරූපය ගත්තාම මේක
වර්තමාන ඇත පැත්තෙන් කිව්වොත් කයි මස් වෙනවා. වර්තමාන නැත පැත්තට කිව්වොත් කයි මසෙන් වෙනවා. අතීත ඇත පැත්තට කිව්වොත් කයි මස්ත වෙනවා. ඒක තමයි මෙතන මේ වෙලා තියෙන්නේ. අතීත නැත පැත්තට කිව්වොත් කයි මසෙන් දෙෂ්ත වෙනවා. හරිද? වර්තමාන අතීත අත නැත වර්ණ නගන විදිහත් වලට දැන් මතක් වෙයි. මේක මම කියලා දුන්නාට පස්සේ වගේම ඔයාලා දන්නවත් ඇති මේ ඕනම ක්‍රියාපදයක් ඇත නැත වලට වර්තමාන අතීත මස් ෆෝම් එක ඒ විදිහට තමයි වර්ණ ගන්න. හරිද? ඉතින් කිත්තේ මුද්දර කියන එකට මෙතන දෙනවා කිප්පු. කිප්පු කියලා කියන පුතේ ටිකට්. කිත්තේ කියලා කියනවා මුද්දර. ඊළඟට හගකි. හගක් කියලා කියනවා තැපල්පත්. හරිද? ඊළඟට ෆූතෝ කියලා කියනවා. ෆූතෝ කියලා කියනවා ලියුම් කවර වලට. ෆූතෝ. හරිද? ඔන්න. එතකොට අපිට මෙතන උත්තරයට එන්නේ මෙතන දෙවෙනි උත්තරේ කිත්තේ කියන එක. හරිද? අපි යන් ඇත්තම පස්වෙනි එකට. පස්වෙනි එකේ තියෙනවා මෙතන ඉස්සෙල්ලාම දෙනවා දොයෝබි. දොයෝබි කියලා තියෙනවා. දොයෝබි කියලා කියන්නේ කොහොමද පුතේ? සෙනසුරාදා. කොහෙවත් ස්ථානයක් නෙමෙයි. සෙනසුරාදා තමයි දොයෝබි කියලා කියන්නේ. ඒ කියන්නේ සතියේ දැන් ඔයාලා දන්නවා දවස් 7ක් තියෙනවා කියලා. අපි ගත්තොත් ගෙච්චුයෝබි සමදා කියනවා, කයෝබි අඟහරුවාදා කියනවා, සුයෝබි පදාදා කියනවා, මොකියෝබි බ්‍රහස්පතින්දා කියනවා, කින්යෝබි සෙනසුරාදා කියනවා, දොයෝබි සිකුරාදා කින්යෝබි සිකුරාදා කියනවා, දොයෝබි සෙනසුරාදා කියනවා, නිචයෝබි ඉරිදා කියනවා. හරිද? දැන් ඔයාලා සතියේ දවස් 7ක් දන්නවනේ. ඒතකොට මෙතන තියෙන පුතේ දොයෝබි. දොයෝබි කියලා කියන්නේ දොයෝබිනි තොමොදචි තෝ අයිමස්. දොයෝබිනි තොමොදචි තෝ අයිමස්. ඒ කියන්නේ සෙනසුරාදා යාළුවෙක්ව හමු වෙනවා. සෙනසුරාදා යාළුවෙක් හමු වෙනවා. මෙතන ගත්තම අතීතෙන් නෙමෙයි කියන්නේ මේක වර්තමානයේ අනාගතයේ සිද්ධ කරන දෙයක් ගැන තමයි මේ කියන්නේ. සෙනසුරාදාට යාළුවෙක්ව හමු වෙනවා. මෙතන තෝනිපාතේ තියෙනවා. හරිද? එතකොට මෙතන බලන්න මේක දැන් අපි මේ රතු පාටින් මාක් කරලා තියෙන කරන kanjiයට අපි ඉරගෙන තේරුම් හොයන්නනේ. එතන දෙනවා කයෝබි කියලා. කයෝබි කියලා කියන්නේ මම කලින් කිව්වා අඟහරුවාදා. සුයෝබි කියන්නේ බදාදට. දොයෝබි අන්න දොයෝබි කියන්නේ සෙනසුරාදාට. හැබැයි මොකියෝබි කියලා කියන බ්‍රහස්පතින්දට. එතකොට ඔන්න අපිට එනවා දොයෝබි කියන එක. දොයෝබි කියලා කියන්නේ කවද්ද? සෙනසුරාදා දවස. ඔන්න ඒ ප්‍රශ්නට උත්තර ලියුවා. අපි ඊළඟට යන් 6 වෙනි ප්‍රශ්නෙට. 6 වෙනි kanjiය තෝරන්න යන්. මෙතන තියෙනවා කිත. මෙතන තියෙනවා කිත. හරිද? කිත කියලා කියන්නේ පුතේ උතුර. උතුර පැත්ත. කිතනෝ මෙතන තියෙනවා හෝ කියලා. කිතනෝ හෝවා. කිතනෝ හෝවා. මෙතන ගත්තම සුකොෂි. සුකොෂි සමුයිදෙස්. ඔන්න සමුයි කියන kanjiයත් මෙතන තියෙනවා. සුකොෂි කියන kanjiයත් මෙතන තියෙනවා. මෙතන කිත කියන එකක් තියෙනවා. මෙතන හෝ කියලාත් තියෙනවා. හරිද? මේ කත කියන kanji තමයි හෝ විදිහට තියෙන්නේ. ඊළඟ ගත්තාම කිතනෝ හෝවා සුකොෂි සමුයිදෙස්. කියන්නේ උතුරු පැත්ත ටිකක් සුකොෂි කියන්නේ ටිකක් සීතල වෙමි. සීතල. ඔන්න උත්තර හතරක් තියෙනවා. බලමු වෙන මේ මාක් කරලා තියෙන kanjiයට උත්තරේ කොහොමද කියලා. මේ කිත කියලා කියනවා. කිත කියන්නේ ඔයාලා මම ඉස්සෙල්ලත් කිව්වා උතුර. කිත කියන්නේ උතුර. මිනමි කියලා කියන පුතේ දකුණ. හිගෂි කියලා කියනවා නැගෙනහිර. නිෂි කියලා කියනවා බටහිර. නිෂි කියලා කියනවා බටහිර. හරිද? හැබැයි මෙතන උත්තරේ එනවා අපිට මෙන්න මේ කිත කියන එක. කිත කියන්නේ උතුර කියන එක. පැහැදිලිද? ඊළඟට 7 වෙනි ප්‍රශ්නය යනවා. 7 වෙනි kanji තෝරන්න තියෙන අපිට 7 වෙනි එකට ගිහින් බලමු. 7 වෙනි එකේ තියෙනවා ඇවිල්ලා කයිෂා. කයිෂා කියන්නේ කවුද? සමාගම. කයිෂා. කයිෂා ඉන් කියන්නේ සමාගම් සේවකයා. ඉන් කියද්දි මෙතනට තව kanjiයක් එකතු වෙනවා. මෙතන තියෙන කයිෂා විතරයි. කයිෂා කියලා කියන්නේ සමාගම නැත්නම් කාර්යාලය ඔෆිස් එක. කයිෂා සමාගම. ඔෆිස් එක කිව්වත් හරි කමක් නැහැ. කාර්යාලය තමයි වැඩ කරන සමාගම. කයිෂා මදේ. කයිෂා මදේ ඇවිල්ලා දෙන්ෂදේ ඉකිමස්. කයිෂා මදේ දෙන්ෂදේ ඉකිමස්. කියන්නේ කාර්යාලයට කෝච්චියෙන් යනවා. කාර්යාලයට කෝච්චියෙන් යනවා මදේ. කාර්යාලය දක්වා. අපි කරා මදේ සිට දක්වා ගැන ඉගෙන ගන්නවා ජපන් භාෂාව ඉගෙන ගද්දී. කරා කියන්නේ සිට, මද කියන්නේ දක්වා. හරිද? අන්න ඒ මද කියන එක තමයි මෙතන ඉන්නේ. මද කියන තේරුමෙන් ඉන්නේ සමාගම දක්වා කියන එක. සමාගම දක්වා දුම්රියෙන් යනවා. හරිද? ඔක තමයි මේ වාක්‍යයේ තේරුම. මේකේ තේරුම ඉන්නේ. ඊළඟට බලන්න මේ උත්තර හතරක් තුනක් ගක්කෝ කියලා කියනවා. පාසල, බියෝවින් කියලා කියනවා රෝහල, ගින්කෝ කියලා කියනවා බැංකුව, කයිෂා කියලා කියනවා සමාගම. ඔන්න ඒතර කයිෂා කියන එක තමයි එන්න ඕන සමාගම තමයි මේ kanjiයෙන් කියවෙන්නේ. හරිද? ඊළඟට දැන් අපි 8 වෙනි එකට 8 වෙනි එකත් එක තව අපිට ප්‍රශ්න දෙකයි කතා කරන්න තියෙන්නේ. ඒ හින්දා ඌමනාවෙන් අවසන් වෙනකම් වීඩියෝ එක බලන්න. ඉතින් මෙතන තියෙනවා ඇවිල්ලා ඕ තියෙනවා. ඕත් එක්ක වලම පේනවා ඇති
මෙතන ලකුණු කළ රතු පාටෙන් තියෙනවා kanjiyak. එතකොට මේක අපි මේ කොටස තමයි සම්පූර්ණයෙන් කියවන්නේ. ඔකනේ. කනේ කියලාත් කියන මේකට ඔකනේ තමයි අර ගෞරවාන්විත ඔකනේ කියලා කියනවා. ඔකනේ ගා අරිමසෙන්. හරිද? ඔය අපේ ළමයින්ට අපේ ලංකාවේ කට්ටියන ගොඩක්ම තියෙන ප්‍රශ්නේ ඔකනේ. ඔකනේ ගා අරිමසෙන්. අන්න එහෙම කිව්වමත් ඔයාලා දැන් තේරෙනවද මොකද්ද මේක කියලා. ඔකනේ ගා අරිමසෙන් කියලා කියන්නේ සල්ලි නෑ, මුදල් නෑ කියන එක. ওই ප්‍රශ්නේ හින්දානේ පුතා මෙච්චර මේ මහන්සිලා කට්ට කාලා ඉගෙනගෙන ජපන් වලට ගිහිල්ලා හරි ගේමක් ගහන්නත් වෙන්නේ සල්ලි නැති ප්‍රශ්නේ හින්දා. හරිද? ඒ හින්දා ඔන්න ඔයාලට ගොඩක් වැදගත් වෙන ලස්සන ලෙසන් ටිකක් මම කියනවා. ඒ හින්දා මාත් එක්කත් එකතු වෙලා ඔයාලා නැත්තම් සෙල්ෆ් ස්ටඩි කරන කෙනෙක් නම් ඒ හොඳට ස්ටඩි කරලා මගේ වීඩියෝස් බලලා හරි කමන්නේ. නැත්තම් මේ අපේ සෝෂල් මීඩියා වල ඕනතරම් වීඩියෝස් තියෙන ඒවා බලලා නොලෙජ් එක ලබාගෙන ගේමක් ගහලා එක්කන්න ජපාන් පැන ගනින්න. එතකොට හොඳ සැලරි එකක් එක්ක හොඳ දිනුවක් ලබා ගන්න පුළුවන්. මම මේ කියන්නේ එක දවසින් ගොඩ යන ක්‍රමයක් නෙමෙයි. ටික ටික ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට නොලෙජ් එකත් එක්ක ඉදිරියට ගියොත් දුර ගමනක් තියෙනවා. හරිද? ඉතින් මෙතන මම ඒක පොඩි මතක් කිරීමක් කරේ මේ වාක්‍යය කියවද්දී ඔකනේගා අරිමසෙන් කියලා කියන්නේ සල්ලි නැහැ කියන එක. හරිද? මෙතන තියෙනවා උත්තර හතරක්. පළවෙනියට තියෙනවා අමේ කියලා කියන පුතේ වැස්සට. හරිද? කනේ අන්න. කනේ කියලා කියනවා සල්ලි මං කියන කනේ කියලා කියනවා කියලා. එතකොට මේ ඕ අකුර අපිට මේ බ්ලැක් වලින් තියෙන රතු පාටින් මේ kanji විතරයි අපිට හොයන්න තියෙන්නේ. ඒතර කනේ කියන්නේ kanji. ඔය වගේ අවස්ථාත් එක්සෑම් එකට එන්න පුළුවන්. ඒකයි මම මේක ඔයාලට දුන්නේ. හරිද? ඒතර කනේ කියලා කියනවා මෙතන කනේ කියලා කියනවා මේක. කනේ කියන්නේ මුදල් සල්ලි කියන එක. ඒතර ඔකනේ කියලා කියන්නේ සල්ලි, කනේ කියලා කියන්නේ සල්ලි. ඒතර මේ කනේ කියන තමයි මෙතන දෙන්න කනේගාරිමසෙන්. ඔකනේගාරිමසෙන් කියලා එන්න ඕන සල්ලි නෑ කියන එක. හරිද? ඊළඟට බලන්න කමි කියලා කියනවා කොලේ නැත්තම් කඩදාසි වලට කියනවා. ඊළඟට හන කියලා කියනවා මල. හරිද? ඔන්න ඒ උත්තර හතරත් අපි මම වට කියලා දුන්නේ. ඒ වගේම හරි උත්තරේ කනේ කියලාත් කිව්වා. ඔකනේ ගා අරිමසෙන්. හරිද? අපි යන් එන 9 වෙනි ප්‍රශ්නෙට. 9 වෙනි ප්‍රශ්නේ තියෙනවා අනෝ ඊළඟට තතේ මොනවා නන්දිස්කා. තතේ මොනවා නන්දිස්කා කියන්නේ අර ගොඩනැගිල්ල මොකද්ද? අනෝ තතේ මොනවා නන්දිස්කා. තතේ මොන මේ බලන්න kanji ටිකක් අර දැක ගමන් නිකන් ඔළුවට හිතට බයක් වගේ දැනුණාට මේ kanji තාම ලේසි. හරිද? මේ චූටි ඉරිකැලි ගොඩ තිබ්බා කියලා නෑ. මේ ස්ටෙප් ප්‍රමාණය පොඩ්ඩක් වැඩි වුණා කියලා බය වෙන්න එපා. හරි ස්ටෙප් එකට ඔයාලා kanji ප්‍රැක්ටිස් කරා නම් මේ kanji දැක්ක ගමන් ඔයාලගේ ඔළුවට යනවා. ඉතින් තව එකක් මම කියන්නම්. මේ JFT කරන ළමෙක් හැටියට පුතේ ඔයාලා මේ JFT එක්සෑම් එකට සූදානම් වෙනවා නම් kanji ලිව්වට කමක් නෑ. හැබැයි ලියනවට වඩා ඔයාලා ඇහැට දැක්කහම කියවන්න හුරු කරගන්න තමයි ඕනේ. හින්දා kanji එකපාරක් දෙපාරක් ලියලා උඩරිම කටපාඩම් කරන්න. ඇස් වලින් බලලා කටපාඩම් කරන්න. මොකද ලියනවට වඩා ඔයාලට දැක්ක ගමන් අඳුර ගන්න තමයි ඕනේ. හරිද? මොකද එක්සෑම් එකට ගිහිල්ලා ඔයාලට ලියන්න කොහෙවත් නෑ. ප්‍රශ්න වලට බහුවර්ණ වගේ උත්තර තෝරන්න සිලෙක්ට් කරන්න තමයි තියෙන්නේ. හින්දා දැක්ක ගමන් අඳුර ගන්න ඕනේ. ඒ හින්දා ඔයාලා පොඩ්ඩක් ඒ පැත්තට බල තියලා ප්‍රැක්ටිස් කරන්න. හරිද? ලියුවත් කමක් නැහැ. ලියනවට වඩා ඔයාලා අර ඇහැට හුරු කරගෙන ඔළුවට ඉක්මනට මේ තීරම මේ kanji මේ තීරම තමයි කියන මට්ටමට ප්‍රැක්ටිස් කරොත් වඩාත් හොඳයි. හරිද? එතකොට අනෝ තතේ මොනවා නන්දිස්කා කියලා කියන්නේ එමෙතන තියෙනවා තබෙමොන. තබෙමොන කියලා කියන පුතේ කෑම වලට. හරිද? තතෙමොන. මේ තතෙමොන කියවම දැන් ඔයාලා දන්නවා මේ kanji තතෙමොන කියන මේක තමයි මේ උත්තරේ කියලා දන්නවනේ. තතෙමොන කියලා කියන්නේ ගොඩනැගිල්ල. ඊළඟට නොමිමොන කියලා කියනවා බීම නැත්තම් බොන දේවල්. කිමොනෝ කියලා කියනවා කිමෝනාව. කිමෝනාව දන්නවනේ ජපන් වල ඔය ජපනිස් ගර්ල්ස් ලා බොයිස් ලා දාගෙන කිමෝනාව දාන්නවනේ. ජපනිස් ගර්ල්ස් ලා හැම අර කිමෝනාව වැන්දම තමයි ලස්සනක් වෙන්නේ. ඉතින් ඔයාලා කිමෝනාව දන්නවනේ. කිමෝනාව තමයි මේ. හැබැයි මේකට අපිට උත්තරේ එන්න ඕනේ මෙන්න මේ දෙවෙනි එක තතෙමොන කියන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් අපි ඒකටත් උත්තරේ අපි යන් ඊළඟට 10 වෙනි එකට උත්තරේ හොයන්න. 10 වෙනි එකට. හරිද? 10 වෙනි එකේ තියෙනවා මෙතන ගෝගෝ කරා යසුමි දෙස් කියලා කියන්නේ ගෝගෝ 12න් පස්සේ කියන්නේ දහවල් නෙමෙයි 12න් පස්සේ දැන් මෙතන පුතේ ගොසෙන් කියනවා පෙරවරු. ඒ කියන්නේ උදේවරු නේද? අපි අර AM කියලා කියන්නේ ගොසෙන්. රෑ 12 ඉඳන් දවල් 12 වෙනකන් ඒ උදේවරු ඒ ටික ගොසෙන්. ඒ කියන්නේ පෙරවරු. ඊළඟ ගෝගෝ කියලා කියනවා පස්වර. කියන්නේ දවල් 12න් පස්සේ අය රෑ 12 වෙනකම්ම තියෙන්නේ PM. අන්න PM කොටස තමයි ඇවිල්ලා
ගොගෝ කියලා මෙතන කියන්නේ ගොගෝ කරා යසුමි දේශ. ඒතර අපිට දහවල් නිමාඩුම කිව්වත් හරි දවල් 12න් පස්සේ නිමාඩු කිව්වත් ප්‍රශ්නයක් නැහැ. හරිද? කොහොම වුණත් දවල් 12න් පස්සේනේ ගොගෝ කියන්නේ පස්වරු වෙන්නේ. ඊට කලින් තියෙන්නේ පෙරවරු. මෙතන ගොසෙන් කරා යසුමි දේශ කිව්වත් උදේවරු නැත්තම් පෙරවරු නිමාඩුවක් කියලා කිය හැකි. මෙතන ගොගෝ කියලා තියෙන හින්දා පස්වරු නිමාඩුවක් නැත්තම් 12න් පස්සේ නිමාඩුව කියලා කියන්න පුළුවන්. හරිද? ඔන්න ඒකට මම උත්තරේ ගත්තම ගොසෙන් කියලා කියනවා පෙරවරු. මම දැන් වලට කියවනේ අෂ්ටා කියලා කියනවා හෙට. ගොගෝ කියලා කියනවා පස්වරු. කිනෝ කියලා කියනවා ඊයේ කියන තේරුම. හරිද? එතකොට මෙතනින් දැන් මොකක්ද දෙන්න ඕන මෙතනට උත්තරේ? මෙතනට දෙන්න ඕන ගොගෝ කියන තේරුම. පස්වරු PM නේද? ගොගෝ කියන්නේ PM. ඔන්න කංජිය බලන්න හොඳට. ගොගෝ කියන කංජිය තමයි මේ තියෙන්නේ. එතකොට මේකට එන්න ඕන උත්තරේ මෙන්න මේ උත්තරේ. හරිද? දැන් ඔයාලට මම කංජි ප්‍රශ්න 10ක් කියන්නේ කංජි වාක් වලට දාලා ප්‍රශ්න විදිහට හදපු JFT examiner එන්න පුළුවන් විදිහට 10ක් ප්‍රශ්න 10ක් වගේම ඒවට උත්තරත් හරි උත්තරෙත් කියලා දීලා තව උත්තර 4 ගන්න දීලා ඒ වගේ සිංහල තේරුනොත් ඔක්කොම ඔයාලට පැහැදිලිව කියලා දුන්නා. හරිද? ඔන්න එහෙනම් ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක් තමයි අදගෙන මේකේ තව කොටස් ඉදිරියේදී එනවා part 2 part 3 ඒ විදිහට ඉස්සරහට කොටස් වෙනවා. ඉතින් මාත් එක්ක අලුතෙන් channel එකට සම්බන්ධ වෙන කෙනෙක් නම් මෙන්න මේ JS නිහංගනෝ කියන අපේ YouTube channel එක පහළ තියෙන subscribe button එක click කරලා bell icon එකත් all දාලා තියාගන්න. මම දාන හැම වීඩියෝ එකකම notification එකක් වලට දාපු සැනින් බලා ගන්නත් හැකියාව තියෙන. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් පුතේ like එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ ජපන් ඉගෙන ගන්න JFT exam විශේෂයෙන්ම JFT ඉගෙන ගන්න ළමයි ජපන් භාෂා හදාන ළමයින්ට අමතරව JFT exam එකට මුහුණ දෙන ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ වීඩියෝ එක අනිවාර්යෙන් share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒකත් මම විතර මතක් කරන්නේ. ඔයාලට ප්‍රශ්න තියාගෙන එක්සෑම් ලියන්න ගියට වැඩක් නැහැ. ඒකයි. හරිද? ඉතින් වීඩියෝ එක අවසන් කරන්න කලින් තවත් පුංචි මතක් කිරීමක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ස්ක්‍රීන් එකේ පේන නම්බර් එක 074යි 32යි 34යි 459 කියන contact number එකට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද පාඨමාලාවල් හොයන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ language එක හදාරන්න කැමති ළමයි ඉන්නවනම් මේ contact number එක අපිව සම්බන්ධ කරගෙන ඔයාලට පාඨමාලා පිළිබඳව වැඩි විස්තර දාගන්න පුළුවන්. JLPT, JFT, NET ඔය exam වලට දාලා සියලු විස්තර මේ contact number එකෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ paper class තියෙනවා. JLPT වලට අදාළව paper class තියෙනවා. ඒ paper වලට සූදානම් වෙන ළමයින්ට JFT වලට අදාළව paper වලට කියන්නේ exam වලට සූදානම් වෙන කට්ටියන් අපේ paper class තියෙනවා. ඒවලත් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒව පිළිබඳවත් පහළ description එකේ ඔයාලට විස්තර දාලා තියෙනවා. link දාලා තියෙනවා. ඒ වගේ සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් මේ contact number එකෙන් අපිත් එක්ක WhatsApp හරහා සම්බන්ධ වෙන්නත් හැකියාව තියෙනවා. හරිද? ඉතින් වීඩියෝ එක අවසන් කරන්න කලින් ඔය මතක් කිව්වත් මම කරේ ඔයාලට මේ පැත්තනොත් අපෙන් සේවාවක් වෙන නිසා. හරිද? එහෙනම් අයත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අයත් මුණ ගැහෙනකම් අදට මම වීඩියෝ එක අවසන් කරනවා. මොනවා හරි ගැටලු තියෙනවා නම් මම අයත් මතක් කරනවා. ඉතින් ආදරෙන් comment section එකේ දාන්න. මම ඔයාලට ඒවට අනිවාර්යෙන් reply කරනවා. සියලු දෙනාගේම exam ඉතාම ඉහළින් පාස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔයාලගේ ජපන් හිණේ මේ අවුරුද්ද අවසන් වෙන කලින් හැමෝගේම ජපන් හිණ ඉතාම හොඳට සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්. ජය වේවා.